සුබ දවසක්. අද පාඩම පස්වෙනි පාඩම ශාක්‍යයන්ගේ හා කෝලියන්ගේ සම්භවය. සොළොස් මහා ජනපද අතරින් ප්‍රබල රාජ්‍යයක් වූ හිමාල කඳුවැටියෙන් දකුණුපස පිහිටි කෝසල රාජ්‍යයට අයත් ශාක්‍ය ජනපදයේ අගනුවර වූ කපිලවස්තු හෙවත් කිඹුල්වත් නුවර. කපිලවස්තුපුරේ පිහිටා ඇත්තේ සැවැත් නුවරට සැතපුම් 45ක් පමණ ඊසාන දෙසින් ගලා ගිය රෝහිණී නදිය නිම්නයේ එක් පැත්තකය. ගඟෙහි එක් පසක ශාක්‍යයෝද අනෙක් පස කෝලියෝද වාසය කරා. කෝලියන්ගේ අගනුවර දෙව්දහනුවර. ශාක්‍යයන්ගේ හා කෝලියන්ගේ උපත පිළිබඳ වෘතාන්ත දීඝනිකායේ අම්බට්ට සූත්‍ර අටුවාවේ පැහැදිලිව විස්තර කරනවා. දීඝනිකායේ අම්බට්ට සූත්‍ර අටුවාවේ සඳහන් පරිදි ශාක්‍යයන්ගේ ආදි මුදුන් මිත්තා ලෙස හඳුනාගන්නේ සූර්ය වංශයට අයත් ඔක්කාක නම් රජු. ඔහු මහා සම්මත පරපුරේ පසු කාලීනයෙකු වන අතර ඔක්කාක පරපුරේ තෙවැන්න. ඔක්කාක රජුට පිසෝරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. ඉන් ප්‍රධාන පිසට පුතුන් 4 දෙනෙක් සහ දූවරු 5 දෙනෙක් ඉඳලා තියෙනවා. පුතුන් 4 දෙනා තමයි ඔක්කාක මුඛ, කරකණ්ඩු, හත්තිනී, කාසිනීපුර. දූවරු 5 දෙනා තමයි ප්‍රියා, සුප්‍රියා, ආනන්දා, විචිතා, විජිතසේන. පසුව එම බිසව මිය ගිය අතර රජු වෙනත් බිසවක් අගබිසව ලෙස විවාහ කරගෙන තියෙනවා. එම බිසව ලැබුණු පුතු ජන්තු. පුතු උපන් අවස්ථාවේම රජුෙන් බිසව දුන් පොරොන්දුවක් උපායශීලීව භාවිතා කරමින් ඇය තම පුතුට රජකම ලබා දීමට රජුව කැමති කරගෙන තියෙනවා. ඇයගෙන් තමන්ගේ වැඩිමහල් දරුවන්ට අනතුරක් විය හැකි නිසා රජු විසින් ඔවුන්ට කැමති දෙයක් ගෙන වනගත වන ලෙස දන්වලා තියෙනවා. ඔවුන් මගුල් ඇතු මගුල් අශ්වයා හා රථයද තමන් සමග යාමට කැමති පිරිස්ද රැගෙන වනගත වූ අතර එහිදී කපිල නම් ඍෂිවරයෙක් මුණ ගැහෙනවා. කපිල ඍෂිවරයාගේ උපදෙස් පරිදි ජය භූමියක් ලෙස හඳුනාගෙන තිබූ ඔහුගේ ආශ්‍රමයේ පිහිටි ස්ථානයේ නගරයක් නිර්මාණය කරගෙන ඔවුන් සතුටින් වාසය කරලා තියෙනවා. කපිල ඍෂිවරයාගේ උපදෙස් පරිදි දිකල බැවින් එම නගරය කපිලවත්තු ලෙස හඳුන්වනවා. කුමරුන්ට විවාහ වීමට ශාස්ත්‍රීය කාන්තාවක් නොවූ බැවින් වැඩිමහල් සෝරිය මව් තනතුරේ තබා ඉතිරි සිව් දෙනා විවාහ කරගෙන තියෙනවා. පසු කාලයේ වැඩිමහල් සෝරියට චර්ම රෝගයක් වැළඳීම හේතුවෙන් ඈත වනයේ බිංගයක් තුර රඳවා ඇයට ආහාර පාන යවලා තියෙනවා. එම කාලයේදී බරණැස රාමරජුගේ ශරීරයේද චර්ම රෝගයක් හටගෙන ඔහුද වනගත වෙලා තියෙනවා. වනයේදී නිසිරස ඖෂධගෙන සුව වූ රජු නැවත රජමැදුරට නොගොස් වනයේම ගස්පෙනේ කුටියක් නිර්මාණය කරගෙන වාසය කරනවා. වනයේදී රාමරජුට ඔක්කාක රජුගේ වැඩිමහල් දියණිය මුණ ගැහෙන අතර ඇය සුවපත් කර ගැනීමට රජුට හැකි වෙනවා. ඉන්පසු ඔවුන් දෙදෙනා විවාහ වෙලා දරුවන් ලැබලා සතුටින් කාලය ගත කරලා තියෙනවා. මහලු ඔක්කාක රජු තම දරුවන් දැන් කිනම් ස්ථානයක කෙසේ වෙසෙන්නේදයි සොයා බලා ඔවුන් කපිලවස්තු නම් නගරයක් නිර්මාණය කරගෙන වෙසෙන බව දැන ඔවුන් දක්ෂයෝය භාග්‍යවන්තයෝය ලෙස පවසා ඔවුන්ට ශාක්‍යයෝයයි නම් තබනවා. ඔවුන්ගෙන් ශාක්‍ය වංශය ආරම්භ වූ බව සඳහන් වෙනවා. දිනක් වනයේ දර සොයමින් ගිය එක් පුරුෂයෙක් වනයේදී රාමරජු දැක හඳුනාගෙන බරණැස් නුවරට ගොස් ඒ වන විට රජකම දරන රාමරජුගේ පුතුන් හට මේ බව දන්වනවා. පුතුන් විසින් වනයට ගොස් රජු නැවත පැමිණ රජකම බාර ගන්නා ලෙස දන්වනවා. රජු විසින් ඒ ප්‍රතික්ෂේප කරන ලද අතර දරුවන් කැමති නම් රජු වාසය කර කෝල නම් ගස වට කර නගරයක් ඉදි කරන ලෙස දන්වනවා. මෙසේ ඉදි කළ නගරය කෝල නගරය ලෙස රජු නම් තබනවා. ඔක්කාක රජුගේ වැඩිමහල් දියණිය හමු ස්ථානය හරහා ව්‍යාග්‍රයක ගමන් කළ මාර්ගයේ වැටී තිබුණු බැවින් එම ස්ථානයේ සිහිවීම පිණිස පුතුන් ලවා නගරයක් ඉදි කර එම නගරය ව්‍යග්ගපද්දී හෙවත් ව්‍යග්ගපජ්ජ ලෙස නම් කරලා තියෙනවා. කෝල නගරයේ උපන් රාමරජුගේ පරපුර කෝලියෝ නම් වෙනවා. ඔවුන් පසු කලෙක කපිලවස්තුපුර ශාක්‍ය කුමරු කුමරියන් විවාහ කරගනිමින් ඥාති සම්බන්ධතා පවත්වාගෙන ගොස් තියෙනවා. පසු කලෙක ශාක්‍ය පරපුරේ ජයසේන නම් කුමාරයෙක් රජබවට පත් වෙනවා. ඔහුට සිංහහනු ලෙස පුතෙකුත් යශෝදරා ලෙස දුවෙකුත් ඉඳලා තියෙනවා. සිංහහනු කුමරා කාංචනා නම් කුමරියක විවාහ කරගන්න අතර ඕනට සුද්ධෝදන, ශුක්ලෝදන, දෝතෝදන, අමිතෝදන හා මිතෝදන ලෙස පුතුන් 5 දෙනෙකුත් අමිතා හා ප්‍රමිතා කියලා දූවරු 2 දෙනෙකුත් ඉඳලා තියෙනවා. ජයසේන රජුට පසුව සුද්ධෝදන කුමරා රජබවට පත් වෙනවා. ඔහු දෙව්දානුවර කෝලිය පරපුරේ අංජන රජුගේ වැඩිමහල් දියණිය වන මහාමායා කුමරිය සමග විවාහ වෙන්නේ. අංජන රජුට දරුවන් 7 දෙනෙක්. ඒ තමයි දණ්ඩපාණී හා සුපබුද්ධ ලෙස පුතුන් 2 දෙනෙකුත් මහාමායා හා ප්‍රජාපති ලෙස දූවරු 2 දෙනෙකුත් ඉන්නවා. සුද්ධෝදන රජුට දාව මහාමායා බිසවට සිද්ධාර්ථ නමින් පුතණුවෙක් බිහි වෙනවා. මහාමායා දේවිය දරු ප්‍රසූතිය සඳහා දෙව්දහනුවරට යන අතරමඟ ලුම්බිනි සල්ලුවේනේදී සිදුහත් බෝසත් උපත සිදු වෙනවා. කුමරු දැක ගැනීමට රජමන්දිරට ගිය අසිත තවුසා විසින් කුමරුගේ සිරුරේ ඇති මහා පුරුෂ ලක්ෂණ දැක කුමරු ඒකාන්තයෙන්ම බුදු වන බව දැක කුමරුට නමස්කාර කරනවා.
මේ දකින සුද්ධෝදන රජුද කුමරුට නමස්කාර කරනවා. මේ තමයි සුද්ධෝදන රජතුමාගේ ප්‍රථම වන්දනාව. සිදුහත් කුමරුගේ උපතින් 5 වන දින නම් තැබීම සඳහා රාම, දජ, ලක්ෂ්මණ, මන්ත්‍රී, කොණ්ඩඤ්ඤ, භෝජ, සුයාම හා සුදත් යන බමුණන් 8 දෙනා පැමිණෙනවා. ඔවුන්ද කුමරුගේ ශරීර ලක්ෂණ දැක ගීගෙහි සිටියහොත් සක්විති රජ වන බවත්, පැවිදි වෙතොත් බුද්ධත්වයට පත්වන බවත් පවසනවා. කොණ්ඩඤ්ඤ බමුණා පමණක් කුමරු ඒකාන්තයෙන් බුදු වන බව පවසනවා. ලොවට අර්ථයක් සිදු කරන්න යන අර්ථය ඇතිව සිද්ධාර්ථ යන නම තබනවා. කුමරුගේ උපතින් 7 වන දින මහාමායා දේවිය මිය ගිය අතර එතැන් පටන් කුමරු හදා වඩාගනු ලබන්නේ මහාමායා දේවියගේ නැගණිය වුණු ප්‍රජාපති ගෞතමී දේවිය. ශාක්‍යයන්ගේ ප්‍රධාන ජීවනෝපාය කෘෂිකර්මාන්තය වන බැවින් නම්වල අගට ඕදන යන්න දාගෙන තියෙනවා. ඕදන යනු පාලියෙන් බත් යන්නට යොදන සමාන පදයක්. සාමාන්‍යයෙන් ශාක්‍ය ජනපදවල එක් කන්නේ ගොවිතැන ආරම්භ කරන්නේ රජුගේ ප්‍රධානත්වයෙන් පවත්වන වප්මගුල් උත්සවයකින්. වප්මගුල් උත්සවයේදී ගසක සෙවණක තබා සිටි සිදුහත් කුමරු භාවනායෝගීව සිටිනු දැක විස්මයට පත්වන රජු නැවත වරක් කුමරුට නමස්කාර කරනවා. ඒ සුද්ධෝදන රජුගේ දෙවන නමස්කාරය. කුමරු අධ්‍යාපනය ලද්දේ විශ්වමිත්‍රයවත් සර්වමිත්‍ර නම් බමුණු පඬිවරයාගේ. 12 වෙනිදී සිදුහත් කුමරුගේ රාජාභිෂේකය හා විවාහය සිදුවන්නේ එකම දිනකයි. සුබ්බපුත්ත රජුගේ දියණිය වූ යශෝධර හැවත් බද්දකච්චානා කුමරිය සිදුහත් කුමරුගේ බිසව. මේ ආකාරයට තමයි ශාක්‍යයන්ගේ හා කෝලියයන්ගේ සම්භවය සිදුවෙන්නේ. අමතක නොකර අපේ channel එක subscribe කරලා like එකක් දාලා තවත් අයට බලන්න share කරන්නත් අමතක කරන්න එපා.